පොඩ්ඩක් චෙක් කරමුද ඔයාගේ IQ මීටරේ. මේක ඔයාලා වෙනුවෙන් හදපු ෂෝට් වීඩියෝ එකක්. එක ප්‍රශ්නයයි විස්තර ගොඩයි. හරි. එහෙනම් මෙන්න ප්‍රශ්නය. 1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමාවට හෙළන ලද පරමාණු බෝම්බය හැඳින්විය නම කුමක්ද? ඒකට උත්තර විදියට තියෙන්නේ පැට්මෑන් හා බෝයි, ලිටල් බෝයි හා පැට්මෑන්, නැත්නම් D පැට්මෑන්. දැන් ඔයාට පුළුවන් මේකෙන් හරි උත්තරේ තෝරන්න. ලිටල් බෝයි. ඒක තමයි හිරෝෂිමාවට හෙළපු බෝම්බය හැඳින්වියේ. හිරෝෂිමා නගරයට හෙළන ලද ලිටල් බෝයි පරමාණු බෝම්බය 1945 වසරේ අගෝස්තු 6 වන දිනයි පුපුරවා හරියේ. මෙය යුරේනියම් 235 ඉන්ධන භාවිත කරමින් නිර්මාණය කළ තුවක්කු මාදිලියේ බෝම්බයක්. පිපිරීමෙන් විශාල විනාශයක් සිදු වූ අතර ක්ෂණිකව දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා. හිරෝෂිමාවලට හෙළපු ලිටල් බෝයි බෝම්බය ඇමරිකානු ඩොලර් බිලියන 2කට වැඩි මුදලක් වියදම් කරලා හදපු මෑන්හැටන් ව්‍යාපෘතිය යටතේ තමයි නිපදවුනේ. මේ බෝම්බයේ තිබුණු සුවිශේෂී බව තමයි ඒකේ යුරේනියම් අඩංගු කුඩා කොටස් දෙකක් එකට ගැටීමෙන් පරමාණුව බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා විශාල ශක්තියක් නිදහස් කරපු එක. පිපිරීමෙන් ඇතිවුණු දැඩි උෂ්ණත්වය සහ හතු හැඩති දුම්වලාව නිසා මිනිස් ජීවිත අහිමි වීම විතරක් නෙවෙයි, අවසානයේ නගරයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. හිරෝෂිමාවට බෝම්බය හෙළීමට හේතු වුණේ දෙවන ලෝක යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට සහ ජපානය කොන්දේසි විරහිතව යටත් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය දරූ උත්සාහයයි. මේ බෝම්බය පුපුරා යාමෙන් පසුව ප්‍රබල පිපිරීමට අමතරව විකිරණශීලී බලපෑම් නිසා විශාල පිරිසක් අසාධ්‍ය ලෙස රෝගාතුරු වූ අතර කල්ැතිව හඳුනාගත නොහැකි වූ විවිධ අසනීප තත්ත්වයන්ටද මුහුණ දුන්නා. දෙවන ලෝක යුද්ධය අවසාන අදියරේදී ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ චීනය එකතු වෙලා පොට්ස්ඩෑම් ප්‍රකාශනය නිකුත් කළා. එහි ජපානයට කොන්දේසි විරහිතව යටත් වෙන ලෙස අවසාන අනතුරු ඇඟවීමක් කළත් ජපාන රජය එය ප්‍රතික්ෂේප කළා. ඉන්පසුයි ඇමරිකාව පරමාණු බෝම්බය භාවිත කරන්න තීරණය කළේ. හිරෝෂිමාවට හෙළපු බෝම්බය ලිටල් බෝයි නමින් හැඳින්වූ අතර එය යුරේනියම් 235 ඉන්ධන භාවිත කරමින් නිර්මාණය කළ එකක්. නමුත් නාගසාකියට හෙළපු ෆැට්මෑන් බෝම්බය ප්ලූටෝනියම් 239 ඉන්ධන භාවිත කරමින් වෙනස් ක්‍රමයකට තමයි නිර්මාණය කර තිබුණේ. ඉතින් නාගසාකි බෝම්බය හිරෝෂිමා බෝම්බයට වඩා වෙනස් ක්‍රමයකට තමයි ක්‍රියාත්මක වුණේ. ඒකෙදි ප්ලූටෝනියම් හරයක් වටා තිබුණු පුපුරන ද්‍රව්‍ය එකවර පුපුරවා හරීමෙන් ඒක ඇතුලේ පීඩනයක් ඇති කරලා දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කළා.